king cobra. ඝන කැලෑවක නිහඬ බව බිඳිමින් හිරු රැස් පවා පොළවට නොවෙටෙන තරම් ඝන පඳුරු අතරින් හෙමින් සීරුවේ ඇදෙනේ රූපය දකින ඕනෑම කෙනෙකුගේ හිතේ බියක් උපදින්නේ නිකමට නොවේ. ඒ තමයි වනාන්තරයේ රජු රාජ නාගයා කිං කෝබ්‍රා. කාලයක් තිස්සේ කැලෑවේ සැරිසරන මේ සර්පයා දෙස බැලූ විට සාමාන්‍ය සර්පයෙකුට වඩා යම්කිසි ගාම්භීර බවක් ඔහු තුළ තිබෙනවා. ඔහු පොළව මතින් ඇදෙන්නේ අමුතුම විදිහේ අභිමානයකි. කැලෑවින්න අනිත් සර්පයන් පවා ඔහු එන බව දැනගත් වහාම මගහැර යන්නේ ඔහු තවත් සර්පයන්ව දඩයම් කර ආහාරයට ගන්නා නිසාමයි. දවසක් තමන්ගේ බිත්තර රැකබලා ගන්නා ගැහැණු නාගයෙකුගේ කතාවක් අපිට අහන්න ලැබෙනවා. වෙනත් සර්පයන් බිත්තර දමා ඒවාට මගහැර යද්දී රාජ නාගිනිය තමන්ගේ බිත්තර වෙනුවෙන් කොළරුඩු එකතු කර ලස්සනට කූඩුවක් සාදනවා. බිත්තර ටික ඒ ඇතුලේ තැන්පත් කර තමන්ගේ ශරීරයෙන් ඒ කූඩුව වටේට ආරක්ෂාව දිනවා. කවුරු හරි හෝ මුණයම් හෝ සතෙක් කූඩුව ළඟට එනවා නම් ඇය කිසිම බියක් නැතුව තමන්ගේ ගෙල ප්‍රදේශ පළල් කර අර ගාම්භීර පිනපිය මතු කරනවා. මේ දර්ශනය ඇත්තටම භයානකයි. සමහර වෙලාවට මේ අභීත සත්වයා මනුෂ්‍යයන් ඉන්න ප්‍රදේශවලට ඇවිත් හසු වෙන්නේ තමන්ගේ කුදුර හොයාගෙන යන අතරමඟදී මාර්ගය වැරදීම නිසායි. හැබැයි රාජනාගයා දන්නවා මනුෂ්‍යයන් කියන්නේ තමන්ගේ සතුරක් බව. ඒ නිසාම ඔහු හැකි සෑම විටම මිනිසුන්ව මගෑරල යන්න උත්සාහ කරනවා. ඒ කවුරු හරි තාම ඔහුට කරදරයක් කළොත් ඔහු සටනට සූදානම් වන්නේ පියවි සිහියෙන් ඉතාම බුද්ධිමත්වයි. කැලෑවේ හුදකලාව ජීවත්වෙන තමන්ගේ රාජධානිය රකින්න මේ රහස්‍යමය සත්වයා සුපාදහමින් තවත් එක අපූරු නිර්මාණයක්. පිනපිය මතු කරගෙන ගෙල කිලින් කරගෙන හිමින් ගමන් කරන ඔහුගේ රූපය වනාන්තරයේ සුන්දරත්වය වගේම ඒ වනාන්තරයේ තියෙන භයානකකමත් අපිට සිහිපත් කරලා දෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස පල්ලහන් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ නැරඹීමට කැමති නම් අපිව ෆලෝ කරන්න. එහෙනම් තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.